ලෝකයේ පුරා විසිනී ඇති විවිධ රටවල් පාලනය වන්නේ එකිනෙකට වෙනස් දේශපාලන ක්‍රමවේදයන්ට අනුවයි. අද අපි ඉතාම සරලව විමසා බලමු ලෝකයේ පවතින ප්‍රධානතම දේශපාලන ක්‍රම 4ක් ගැන. පළමුවෙන්න ප්‍රජාතන්ත්‍රවාදය. මේ ක්‍රමයේදී රටේ පාලන බලය තීරණය කරන්නේ ජනතාවයි. තමන්ට කැමති නායකයෙකු පත් කර ගැනීමටත් අදහස් ප්‍රකාශ කිරීමටත් මෙහිදී නිදහස ලැබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇමරිකාව මේට උදාහරණ. දෙවැන්න රාජාණ්ඩුව. මෙහිදී රටේ නායකත්වයේ පරම්පරාගත උරුමයෙන් රජෙකුට හෝ රැජනකට හිමි වෙනවා. ඉංගලන්තය වැනි රටවල රජුට ඇත්තේ නාමික බලයක් වුණත් සෞදි අරාබිය වැනි රටවල රජුට පරම පාලන බලයක් හිමි. තුන්වැන්න ඒකාධිපතිවාදය. මෙහිදී මුළු රටේම බලය තනි පුද්ගලයෙකු හෝ එක් කණ්ඩායමක් අත පවතිනවා. ජනතාවට තීරණ ගැනීමේ අයිතියක් හෝ පාලනයට එරෙහිව කතා කිරීමේ නිදහසක් මෙහිදී ලැබෙන්නේ නැහැ. හතරවැන්න කොමියුනිස්ට්වාදය. මෙම ක්‍රමයේ මූලික අරමුණ වන්නේ රටේ සියලු සම්පත් රජය යටතට ගෙන ජනතාව අතර බෙදා දීමයි. චීනය සහ කියුබාව වැනි රටවල් මෙයට උදාහරණ ලෙස දැක්විය හැකියි. ඉතින් ඔබ හිතන විදිහට මේ ක්‍රම අතරින් රටකට වඩාත්ම ගැලපෙන්නේ කුමන දේශපාලන ක්‍රමයද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.